දැන් එතකොට මේ ඒ විතරක් නෙමෙයි. ඇයි මේ සරත් ෆොන්සේකා කෙනෙක්ව ඉදිරිපත් කරේ? මෙන්න මේකයි මම අහන ප්‍රශ්නේ. සරත් ෆොන්සේකා කෙනෙක් ඉදිරිපත් කරන්න කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ මුළු මහත් සමාජයේම අද පිළිගන්නවා මේ යුද්ධය හරි කියලා. යුද්ධය කියන වචනේ පාවිච්චි කරාට මම ඒක එහෙම කැමති නැහැ. සටන් මෙහෙයුම් තමයි මම කැමති වචනේ. ඒ මෙහෙයුම් වලට සහභාගී වෙච්ච කවුද? පොතෙන්ද චමින්ද්‍ර සිල්වා දාන්න පුළුවන් නම් දානවා. නමුත් චමින්ද්‍ර සිල්වා වගේ එකක් වෙන්නේ නැහැ. මෙතන ඇයි මේ සරත් ෆොන්සේකා දාලා තියෙන්නේ? මතක තියාගන්න. මේ හමුදා සටන් මෙහෙයුම් යනකොට කැලිෆෝනියාවේ ඇමරිකා එක්සත් ජාතිපදයේ කැලිෆෝනියාවේ උසාවියක චෝදනාවක් ඉදිරිපත් කෙරුණා සරත් ෆොන්සේකාටත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් විරුද්ධව. පිටු 500 ගානක චෝදනා පත්‍රයක්. ඒ චෝදනා පත්‍රය මම පැහැදිලිව කියනවා. ඒ චෝදනා පත්‍රය ඉදිරිපත් වුණාට පස්සේ සරත් ෆොන්සේකා සම්පූර්ණයෙන්ම අද මුළු රටක් ජාතියත් පාවා දීලා ඒකෙන් නිදහස් වීම සඳහා අර කියන්නේ රජයේ මේ සාක්ෂිකාරයක් වෙනවා කියලා. අන්නේ රජයේ සාක්ෂිකාරයක් වීම සඳහා අද කටයුතු කරලා තියෙනවා. ඒ රජයේ සාක්ෂිකාරය වීම සඳහා කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔව්ව දාලා තියෙන්නේ මේ ජනාධිපති අපේක්ෂකයා. ඒක තමයි අරමුණ. ඔව්. එකක් ඔව්ලව්වා මේ බොරු කතා කියවන එක. අර මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වය සුදු පොඩි අරගෙන ආව මිනිස්සුන්ට වෙඩි තියන්න කියලා. එයා දැන් රජයේ සාක්ෂිකාරය වෙලා මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට චමින්ද්‍ර සිල්වා මහත්මයාට මේ චෝදනාව එල්ල කරන්න හදන මේ බටහිර උවමනාව. මෙයාට විරුද්ධව චෝදනා තිබුණේ අන්න ඒකයි මතක තියාගන්න. මේ චෝදනා පත්‍රයේ පිටු 500ක චෝදනා පත්‍රයේ මෙයා අද රජයේ සාක්ෂිකාරය වෙලා. ඒක එකක්. අනිත් එක දෙවෙනි එක තමයි අද මේ රටේ මිනිස්සු කොයි විදියකට හරි මෙහෙම වලට සහභාගී වෙච්ච මිනිහෙකුට තමයි ඡන්ද දෙන්නේ. ඒ නිසා තමයි මෙයාට ඡන්ද දෙන්නේ. මෙයාගේ දක්ෂකමක් හින්දා නෙවෙයි. මෙයාට ඒ කාරණේ තියෙන නිසා ඒකට ඡන්ද දෙයි කියලා මිනිස්සු හිතනවා. මෙයාට ඡන්ද දෙන්න මිනිහ ඉන්නේ නැහැ. අර පරණ කීප දෙනෙක් දෙයි. එක්සත් ජාතිපක්ෂයට හිතවත් සහ ජනතායම ත්‍රිපුරමනේ ඉන්න කීප දෙනෙක් දෙවි. නමුත් අනිත් මිනිස්සු මෙයාට ඡන්ද දෙන්න යන්නේ නැහනේ. දැන් මේක තමයි මේකේ කතාව. එතකොට මෙයාගේ කතාව මොකද්ද? මෙයාට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ රජයේ කියන එක මම අදහස් කරන්නේ රජයේ කියන එකත් වැරදි. ඇමරිකා එක්සත් ජනපදයේ සාක්ෂිකාරයා වෙලා මොහුට ඕන කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවයි මහින්ද රාජපක්ෂ මහත්මයාවයි බටහිරයන්ගේ දංගෙඩියට දක්වන්න. බටහිරයන්ගේ පෝරකයට දක්වන්න. මේක රටේ මේ ලෝකේ හැමතැනම සිද්ධ වෙලා තියෙන දෙයක්. චෙකෝස්ලෝවාකියාවේ මේ වුණා මේ වගේ දේවල් වෙලා තියෙනවා. මේ බටහිරයන්ගේ දංගෙඩියට දක්වන්න තමයි මේ සරත් ෆොන්සේකා ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ මොහොතේ මේ දැන් ඔබතුමා මේක පෙර කිව්වා බටහිර රටවල් ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ලේ. දැන් කියනවා දංගෙඩ දක්වන්නයි මේ උත්සාහ කරන්නේ. දැන් මොකද්ද අපේ රටේ ජනතාව ඒ කරුණට ඉඩ දෙනවද? ඒක තමයි ප්‍රශ්නේ. අපි ඒක 26 වෙනිදා තීරණය කරන්න ඕන. මේ දංගෙඩියට දක්කලා මේ නිකන් තෙල්ලමන්න වෙන්නේ බෙල්ල කපන්නනේ. ගහලයා වගේ. තේරුණා මේ බටහිර ගහලයා. කවුද බටහිර ගහලයා? ඒක ඔබාමාද, බ්ලේක්ද, ඇස්ටන්ද මොකಾದ කියලා මම දන්නේ. නමුත් බටහිර ගහලයා මහින්ද රාජපක්ෂ මහත්තයා දංගෙඩියට සරත් ෆොන්සේකා මේ දංගෙඩියට දැක්වට පස්සේ ඒක බෙල්ල කපලා දාන්න මේ ගහලයා බලාගෙන ඉන්නවා කඩුව මුවත් කරගෙන. ලේ හලන්ඩ මහින්ද රාජපක්ෂගේ ලේ ඉල්ලන ප්‍රභාකරන්ගේ ලේ වෙනුවට අපි ඒක දෙනවද? මේ ඡන්දේදී අපි තීරණය කරන්නේ ඒකයි. මේ සියලු දෙනාටම තීරණය කරන්න වෙනවා කාරණා හතරක් මේ ඡන්දේදී. පළවෙනි එක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ලේ දෙනවද අපි සරත් ෆොන්සේකා මහත්තයාට අවශ්‍ය මහත්තයා කියලා මට කියවුණා. සරත් ෆොන්සේකාට අවශ්‍ය විදිහට මේ ලේ දෙනවද බටහිරයන්ගේ වුමනාව සඳහා? දෙක මේ ත්‍රස්තවාදයේ නැවත ඇති කිරීම සඳහා මේ TNA එක කරන වැඩේ මේ ත්‍රස්තවාදයේ නැවත ඇති කළා ප්‍රභාකරන් කෙනෙක් ඇති කළා නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න අපි ඉඩ දෙනවද? මේක දෙක. තුන්වෙනි එක රනිල් වික්‍රමසිංහ උතුරට ගිහිල්ලා කිව්වා ගෝඨා පොඩා මේ තව දේවල් කිව්වනේ. දැන් මේ පොඩා කිව්වේ කාටද? පොඩා කිව්වේ එයාම කියන ඊළඟ වාක්‍යය. අහලා බලන්න මේ පටිගත කරපේවා තියෙනවානේ. සිංහලයන්ගේ ආරක්ෂකයා. මේ තමයි සිංහලයන්ගේ ආරක්ෂක. බොම් පොඩා. ඒ කියන්නේ සිංහලයන්ගේ ආරක්ෂකයන් තමයි පොඩා වෙන්න ඕන. ඵලයව. කාගේ වමනාටද? රනිල්ගේ වමනාට. යටත් විජිතවාදීන්ගේ වමනාට. බටහිරයන්ගේ සහ රනිල්ගේ වමනාවට. අපි මේ ජනාධිපතිවරණයේදී කියනවා නැහැ. අපි රනිල්ටයි, මංගලටයි, හකීම්ටයි, මනෝගණේෂන්ටයි, ටිල්වින්ටයි, සරත් ෆොන්සේකටයි මම ඔක්කොටම කියන පොඩා කියලා. 26 වෙනිදාට. ආයි කතාවක් නැහැ. එදාට දෙමළනුත් පොඩා කියන්නේ සිංහලනුත් ඵලයන් කියන ඕන ඉංග්‍රීසිනුත් කියන්නේ get out හරි
තවත් ඕනනම් හොඳ වචන ටිකක් පාවිච්චි කරලා කියන්න පුළුවන් get කියලා. හතර වෙනුව තවත් එකක් තියෙනවා. මේ සුදු කොඩි කතාව. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි සෙල්ලම. එයා මේ තමන්ගේ ජීවිතය ගලව ගන්න ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා උසාවියේ රජයේ සාක්ෂිකාරයා වුණ පළියට අපි සූදානම් නැහැ ශවීන්ද්‍ර සිල්වා මහත්මයාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාවත් මහින්ද රාජපක්ෂ මහත්තයා දංගෙඩියට දෙන්න. මම එකක් කියනවා. මේ ඊනියා මානව අයිතිවාසිකම්. කොහෙද මේ මානව අයිතිවාසිකම් තියෙන්නේ? අර නඩේසන්ටයි මොකද අනිත් එකාගේ නම චාල්ස් ඇන්තනි පුලිදේවන් නෑ පුලිදේවන්ට රමේෂ්ටයිද මේ කෝ ඇෆ්ගනිස්තානයේ මානව අයිතිවාසිකම් කෝ ඉරාකයේ අයිතිවාසිකම් කෝ ලංකාවේ විජේවීරට මානව අයිතිවාසිකම් තිබුණා. අත්අඩංගුවට ගත්ත මිනිහව පණ පිටින් පිච්චුවා. අද ටිල් වෙනලට ඒක අමතක වෙලා පණ පිටින් පිච්චුව මිනිසුත් එක්ක එක්ක වෙලා බොරු මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන මේ බටහිර මිනිස්සුන්ට මානව අයිතිවාසිකම් ගැන කතා කරන කිසිම ආකාරයක හේතුවක් නැහැ, යුක්තියක් නැහැ. හිරෝෂීමාවට යුද්ධේ පෙරදිලා ජපානයේ යුද්ධේ පෙරදිලා ඉන්න වෙලාවේ හිරෝෂීමාවට බෝම්බ දාපු මිනිස්සු. මුන්ට මොකක්ද තියෙන අයිතිය? දැන් මේ කරන්න හදන්නේ සුදු කොඩි. සුදු කොඩි ආවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සුදු වන්න හිතන්නේ සුදු කොඩි දාගෙන ආපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා කියලා මම මොහොතකටත් හිතන්නේ නැහැ. නමුත් මම මෙහෙම එකක් කියනවා. සුදු කොඩි මුන් අරගෙන ආවත් කුලිදේවන්ටයි නඩේසන්ටයි රමේෂ්ටයි වෙඩි තිබ්බනම් අපේ හමුදාවේ කවුරු හරි මම ඒක අනුමත කරනවා. පැහැදිලිව කියනවා. මට බටහිර රටකට ආයන්න ඕනේ නැහැ. බටහිර රට වලින් ගන්න පුළුවන් දේවල් මම අරගෙන ඉවරයි. මම අනුමත කරනවා ඒක. අපි මේ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී හතරවෙනි කාරණේ හැටියට පෙන්වන්න ඕන. පළවෙනි කාරණේ මහින්ද රාජපක්ෂව දංගෙඩියට දක්වන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දෙක ත්‍රස්තවාදයක් නැවතත් ඇති කරන්නට සරත් ෆොන්සේකටත් මේ සම්බන්ධන්ටත් රයිනටත් ඉඩ දෙන්නේ නැහැ. තුන අපි මුන්ට ඔක්කොටම පොඩා කියනවා එදාට ඵලයව. හතරවෙනි කාරණේ අපි පෙන්නනවා බටහිරයන්ට බුලගේ මානව අයිතිවාසිකම් අපි 7-5කට ගණන් කරන බුලගේ මානව අයිතිවාසිකම් කුහක දුෂ්ට දේශපාලනයක අධිරාජ්‍යවාදී යටතජිතවාදී දේශපාලනයක තවත් පුරුකක් පමණයි. අපි ගණන් ගන්න නැහැ. මේගොල්ලන්ට වෙඩි තිබ්බේ සුදු කොඩි අරගෙන ආවා වුණත් ඒ වෙඩි තිබ්බනම් ඒක අපි අනුමත කරනවා. ඒ අනුමත කරන එක අපි ඡන්දයෙන් පෙන්නනවා. 70%ක් ඡන්ද දීලා හරි ඊටත් වැඩියෙන් ඡන්ද දීලා හරි අපි පෙන්නනවා අපි ඒක අනුමත කරනවා. මම කියන්නේ සුදු කොඩි අරගෙන ආවා කියන එක නෙමෙයි. නමුත් සුදු කොඩි අරගෙන ආවත් මේ ත්‍රස්තවාදීන්ට වෙඩි තිබ්බෙක් ගැන අපි සතුටුයි. අපි අනුමත කරනවා. බැරි වෙලාවත් ඕන් සුදු කොඩි අරගෙන ආවයි කියමුකෝ. බැරි වෙලාවත් ඕන නිදහස් වුණා නම් මොකක්ද වෙන්නේ? බැරි වෙලාවට නිදහස් වුණා නම් ඊළඟ පියවරේ නිදහස් දෙන්න ඕන කාටද? ප්‍රභාකරන්ට. එහෙනම් අද ප්‍රභාකරන් නන්දි කඩාල් කලපුවේ නෙමෙයි ඉන්නේ. ප්‍රභාකරන් එහෙමනම් අද ඉන්නේ ජීවන්නාවේ. වැටිලා නෙමෙයි. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. දැන් මේ මැතිවරණය මේ තවත් ජනාධිපතිවරණයක් එහෙම නෙමෙයි. මේකේ අපි මේ සියලු කාරණා තීරණය කරනවා. ඊටාම කෙටියෙන් විනාඩි 2ක වගේ කාලයක් තුළ අවසන් වශයෙන් ඔබතුමාගෙන් අහන්නේ ද්‍රවිඩ ජාතික සංධානය එකම සමාන ලේවිල්ල ජනාධිපතිතුමා ළඟට අරන් යනකොට එතුමා ඒක ප්‍රතික්ෂේප කළා. නැවත ආපහු එයාටම ඉලිවිල බාර දෙනවා. අනෙක් පැත්තෙන් ෆොන්සේකා මහත්මිය ළඟට යනකොට ඒ නැවත බාර ගන්නවා. බලය සඳහා ඉලක්කගත වෙනවා නම් ජනාධිපතිතුමාටත් මේ ලේවිල්ල බොහොම ආදරෙන් වැළඳ ගන්න තිබුණා. නමුත් ඒක පැත්තකට විසික් කරද්දී තව ආයෙක ඉන්නවා ඒක බාර ගන්න. අපේ රටේ දේශපාලනය පිළිබඳව අපේ සංවේදී ජනතාව මේ තීරණාත්මක මොහොතේ 26 වෙනිදා කුමක්ද අවබෝධ කරගත්තේ? ඊටම කෙටියෙන් මම අහන්නේ. ඊටම කෙටියෙන් අවබෝධ කරගත යුත්තේ සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ මහත් දරුණුම පාවා දෙන්නා කියන එක. ඔහු පිටිපස්සේ ඉන්න, හරි ඔහු ඉස්සරහින් ඉන්න හරි රනිල් මංගල, හකීම්, ටිල්වින්, සම්බන්ධන්, මනෝගණේෂන් මේ සියලු දෙනාම නම්බර 1 අංක 1 දුෂ්ට දේශද්‍රෝහී පාවා දෙන්නු. මේක තමයි අපි අවසාන වශයෙන් තේරුම් ගත යුත්තේ. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ අවුරුදු 600කට පස්සේ 6 වෙනි පරාක්‍රම බහුරජුරන්ගෙන් පස්සේ මේ රට එක්සේසත් කරපු පළවෙනි සිංහල පාලකයා. අපි තීරණය කරන්න ඕන මේ දේශප්‍රේමියාව බටහිරයන්ගේ දංගෙඩියට දක්වන්නට සරත් ෆොන්සේකටයි රනිල්ටයි අනිත් අයටයි අපි ඉඩ දෙනවද කියන එක.
හොඳයි දෙවියන්ම ස්තුතියි ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව එදා සිටම ඒ වගේම වර්තමානයේ පිළිබඳව පැහැදිලි කියවීමක් ඇති අයෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා චින්තන පරිෂදයේ ලේකම්තුමා මහාචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මේ මොහොතේ රට දැනුවත් කිරන වස් අපිත් සමග මේ සංවාද සටහන තමන්ට එකතු වීම පිළිබඳව අපි මේ සුවිශේෂී මොහොතේ තීරණාත්මක මොහොතේ එතුමා සමග මේ සාකච්ඡාවෙන් සම්බන්ධුනේ අපි විශ්වාස කරන එතුමාගේ අදහස් වලින් මේ සමාජයේ හොඳින් දැනුවත් වෙන්නට ආબોධය ලබන්නට ඇති කියලා. ඔබට ආයුබෝවන් ඔබට සුබ අනාගතයක්. ආයුබෝවන්.